තමන් ජීවිතය කැමති තමන්ට ආදරය කරන්න හිතන කෙනෙක්ගේ එම පුද්ගලයා තමන්ට ආදරේද තමන්ට කැමතිද කියලා දැනගන්න ඕන ක්‍රමයක් අද මං කියා දෙන්න. එක කෙලින්ම එයා ඉස්සරහට ගිහිල්ලා අහන්න මම ඔයාට කැමති සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සම්බන්ධව ඔයාගේ අදහස් මොකක්ද කියලා ඒ පුද්ගලයාගෙන් අහන්න. සමහර විට ඒ පුද්ගලයා කියයි හිතලා බලලා දෙයක් කියන්න. ඒ උත්තරේ කිව්වොත් ඔයා කියන්නේ ඔයාට කොපමණ කාලයක් ඕනද? ඒ කාලය ඇතුළත ඔයාට එයා උත්තරයක් දෙයි. ඒ කාලේ අනිවාර්යයෙන්ම මාසයකට වඩා අඩු විය යුතුයි. දෙක ඔබට අකමැති බව ප්‍රකාශ කර. ඒකත් පිළිගන්න. නිහතමානීව ස්තුතියි ඔබට කියන්න. කතා කරපු එකට ස්තුතියි කියන්න. එතනින් නික්මෙන්න. ඔබ දන්නවා සමහර විට ඔබට අකමැති කිව්ව පුද්ගලයා එයාගේ ජීවිත කාලෙම පසුතැවෙන්න පුළුවන්. අනේ මම එදා අර පුද්ගලයාට අහපු වෙලේ මම කැමති නැහැ කිව්වනේ. අද මම ඒ හේතුව නිසා දුකින් ඉන්නේ කියලා. ඔබ නිදහස් පුද්ගලයෙක්. තව ලෝකේ ඔබව සොයාගෙන එන පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා. ඔබට කාලය ඉතුරු වෙලා තියෙනවා. පසුතැවෙන්න එපා. ඔබට හරියන ඔබට ගැළපෙන කෙනෙක් මේ ලෝකේ අනිවාර්යෙන්ම ඉන්නවා. ඒ නිසා කවදාවත් ඉක්මන් තීරණ ගන්නත් එපා. තමන්ගේ සිතේ තියෙන දේ නියමිත පිළිතුර ලබා ගන්න පරක්කු කරන්නත් එපා. ජය වේවා.